ලබා ගනිමින් 2024 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙහෙවනු ලැබූ ජාතික වොලිබෝල් ශූරතාවය දිනාගත් වග ඔල්පොනිය බලමු. ජම්පින් සර්විස් ඉතා අනර්ග පන්දු පිරිනැමීමක් සිදු කළේ ලෝක පූජිත කණ්ඩායම් භාවිතා කරන වලක්වාලීමේ බරග්‍රෑම් 260 280 පන්දුව මෙන්ඩ ගුවන්ට මුසු වෙනවා. මීට 2.43 උස දැලේ ජාත්‍යන්තර දැල. පහරට පහර එල්ල කරමින් තා වර්ණවත් හැඩතල මවනවා ආරම්භයේ සිටම. දුවස්ස ක්‍රීඩාගාරයේ ඈත කොටක සිට ප්‍රතිවාදීන් වෙත පන්දුව පිරිනැමෙන මොහොත. සියලුම ක්‍රීඩකයන් ජම්පින් සර්විස් අනුගමනය කරන්නේ වොලිබෝලයට මේ වර්ණ ගන්වා තිබෙන්නේ කහ නිල්. දීප්ති රොමේෂ් පන්දුව ඔසවා දුන්නේ. පන්දුව ඔසවා දීම ඉතාම සාර්ථකයි. 3-2 ලකුණු තත්ත්වය. ඉදිරියෙන් සිටින්නේ වරාය කණ්ඩායම. පන්දුව ගොඩ ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී යනවා. කණ්ඩායමෙන් මෙන්න උඩ පැන පිරිනැමීම වේගෙන් පැමිණි පන්දුව ලබා ගැනීම ඉතාමත් සාර්ථකයි. ලාසින්දු මෙත්මාල් ඉංගින් ජයගත්තා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම. 74 වන ජාතික ශූරතාවේ ලකුණු 5යි ලකුණු 3යි වරාය අධිකාරී කණ්ඩායම මේ වනට ඉදිරියෙන් සිටින්නේ. දීප්තිගේ සකසා දීම ශහන්ගේ ප්‍රහාරය ඉවර වැළැක්වීමේ වැදී ක්‍රීඩා පිරි නිවතට යන ලෙස උඩ වෙන පන්දු පිරිනැමීම. ඔය තාමත් වේගවත් පිරිනැමීම නමුත් පහසුවෙන් ලබාගත් ඉවර සාගර මෙන්න ලාසින්දු මෙත්මාල් හොඳ පන්දු ගොඩ ගැනීමක් නැවතත් විදුලි බල මණ්ඩල කණ්ඩායම වෙනුවෙන්. ඒවර සාර්ථකයි තමත් හොඳින් විදුලි බල මණ්ඩලය 4යි මෙන්න පිරිනැමීම ලාසින්දුගේ පිරිනැමීම සාර්ථකයි ඉවර. හොඳ සැකසීමක් විශිෂ්ට ගණයේ සැකසීම. සැකසීම අවිෂ්ක වෙතටයි පන්දුව සකසා දෙන්නේ කවිෂ්ක වෙතටයි. මෙන්න පාපසර සාර්ථකයි වර වැළැක්වීම. සූදානම් වරාය අධිකාරියෙන් රුමේෂ්ගේ පිරිනැමීම තමත් හොඳ ශාහන් ඉවර ලබා ගන්නවා. ඉවර සාර්ථකයි කෙටි පන්දු පහර ආයේෂ්ගේ. ආයේෂ් කැඳෙව්වා ඉතාමත් ඉක්මනින් කෙටි පන්දු ප්‍රහාර සඳහා නවාෆ් පන්දු සකසන ක්‍රීඩකයා වරාය අධිකාරී කණ්ඩායමේ වරාය 7යි. සමාන වරාය අධිකාරී කණ්ඩායමේ නොහි පන්දු සකසන ක්‍රීඩකයා නවාෆ් විදුලි බල මණ්ඩල කණ්ඩායමේ වරාය 7යි විදුලි බලය 6යි. මෙන්න විදුලි බලයෙන් පන්දු පිරිනැමීම. නවාෆ් පන්දු සකසන්නාගේ පිරිනැමීම. හොඳ පිරිනැමීමක් එවර සාගරගේ සාර්ථක ලබා ගැනීමක්. ඒවරයි තාමත් හොඳ ඉපිලීමක් සහිත පහරක්. නමුත් ගොඩ ගැනීම සාර්ථකයි. මෙන්න ලාසින්දු මෙත්මාල් වැළැක්වීමට හසු කරගත්තා ක්‍රීඩා පිටියෙන් ඉවතරයි පන්දුව ගණනාවක් අද දිනේ මේ අවසන් මහා තරඟ තුන තරඟ කරන ආකාරය. ඉවර පන්දු පිරිනැමීම මෙතරම් සාර්ථක පිරිනැමීම. ක්‍රීඩා පිටියෙන් ඉවතරයි ඉවර පන්දු පිරිනැමීම දීප්තිගේ මෙත්මාල්. මෙන්න පවසර හොඳ පිරිනැමීමක් එවර ලබා ගැනීම සාර්ථකයි ශහන්ගේ. මෙන්න අංක දෙක කලාපයේ ඔස්සේ උත්සාහ දරනවා සංක වැළැක්වීමට තබා එල්ල කිරීමට හොඳ සැකසීමක් එවර කවිෂ්ක වෙත වැළැක්වීමට තබා එල්ල කරන ලද පහර තියුණු අන්දමින් ක්‍රියාත්මක වෙන ආකාරය අප දකින්නේ. මෙන්න පන්දුව යොමු කළා වේගවත් පිරිනැමීම ලබාගෙන මාධ්‍ය ඔස්වා දීමකට පහර නැවත ගිහිල්ලා මෙන්න පන්දුව මුදා හරිනවා. ඉතා හොඳ මුදා හැරීමක් ලබා ගැනීමත් එසේමයි. තාමත්ම අසලමයි මේ ඇල්බර්ට් එෆ් පීරිස් ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ. පහරට පහර එල්ල කරනවා 26යි කෙටි පන්දු ප්‍රහාරකයා. තාම දර්ශනීය පන්දු පිරිනැමීමකට පහර එල්ල කළේ පෙරලා පැමිණි පන්දුව ලබා ගන්නවා. වලක්වාලන්නේ මේ සෑම අවස්ථාවක්ම ඔබේ නිවහනට ඔබේ ආයතනයට ඔබේ සංචාරක බංගලාවට රැගෙන එන මොහොත. ආවරණය වැඩින්න පුළුවන් මේ දෙදෙනාගේ සැබෑ ආදරණීය පුත්‍රරත්නය ලාසින්දු මෙත්මාල් මුළු පවුලටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පන්දුව පිරිනැමෙනවා. ලබා ගත්තා. පාරට පහර පෙරලාටම අද අවසන් තරගයට මෙසේ තරඟ වදිනවා. සුනමිරුගේ තීරණයෙන් පස්සේ පන්දුව මුදා හැරියා. ලබාගෙන ඉඩායම 11යි
මේ පිරිනැමීම ලසිඳුගේ තරම් සාර්ථක වන්නේ නැහැ. කණ්ඩායමට එරහිව විදුලි බල මණ්ඩල ක්‍රීඩකීන්ට මේ තරංගයේ වටේ තමන් දෙසට දෝලනය කිරීමට හොඳ පන්දු ගෝල් ලබා ගැනීමක් නැවතත් විදුලි බල මණ්ඩල ක්‍රීඩකීන්ගේ වරන් එල්ල කරන ලද එදා යුද හමුදා තරංගයේ තුල තාමත් හොඳින් තරංගයට අවතීර්ණ වූ ක්‍රීඩකයෙක් වේගවත් පහරක් නැවතත් ක්‍රීඩා පිටියේ නිවතරයි ගියවර ශූරයන්ට මෙවර අවසන් මහා තරගයේ ඊට ප්‍රස්තාව නැති කරලමින් අවසන් පූර්ව තරගයේ තුලදී තරඟ කරනු ලැබුවේ ප්‍රබල ඕෂන් ලංකා කණ්ඩායම සමගින් ඕෂන් ලංකා කණ්ඩායමත් මේ තරඟාවලිය තුලදී ප්‍රබල කණ්ඩායමක්ම සිටමින් අවසන් කණ්ඩායම් හතරට පිවිසෙද්දී ඔවුන් ගැනත් වැඩි විශ්වාසයක් තබා තිබුණා ප්‍රේක්ෂකයන් සහ විචාරක විසුණු කරනු ලැබූ ගියවර අනුශූරයන් මෙවර අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන් කරනු ගනු ලැබුවා ප්‍රබල වරාය අධිකාරී කණ්ඩායමත් සමගින් එදස වෙන් කරවා සන්නා ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ පන්දු පිරිනැමීම සාර්ථකයි ලබා ගැනීම මෙන්න දීප්තිගේ පහර ගොඩ ගැනීම සාර්ථකයි නමුත් නිදහස් අවස්ථාවක් නැවත සකසාදීම සංකට වැළැක්වීමට තබා එල්ල කරනවා ආයවර ක්‍රීඩා පිටියේ නිවතට යන ලෙස නිදා ජනතා ආයතනය නැවත නවීකරණය කර ක්‍රීඩා සංවර්ධන අරමුදලින් ලබා දුන් බවත් අපි මතක් ජම්ප් ෆ්ලෝට් ක්‍රමයටයි බලන්න භ්‍රමණය වන අයුරින් ලැබුණු පන්දු ලබාගෙන උපක්‍රමයක් භාවිතක් සමීර දෑවැන්ත පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙක් බලන්න පන්දුව මුදාහල ආකාරය ඉතාම විශිෂ්ටයි පැගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ මෙන්න සමීර අවාසනාවන්ත පන්දු පින්නමීමක් ඔහුගේ අතේ හර මුදා හරින්නට ලබා ගන්නවා මෙත්මාල් ඉහළ පාහර එල්ල කරන දැනුම් සම්භාරයට කිසියම් දෙයක් එකතු කරන්නට පන්දුව ස්වන්නෙක් තමයි මලීෂ හරිම උපක්‍රමශීලී පන්දුව ස්වන්නෙක් හැටියට ප්‍රසිද්ධයි පාරක් එල්ල කරනවා පහසුවෙන් ඉගෙන ගන්නට හැකි ක්‍රීඩාවක් උපකරණ පහසුකම් අඩුයි ඒ වගේ ගෝල් ආදි වශයෙන් කාණ්ඩ දෙකකට ක්‍රියාත්මක වෙනවා පන්දුව පෙන්නමනවා ලබාගෙන වැරයෝදා පාරක් එල්ල කරනවා දී සංවිධානය කරමින් ක්‍රියාත්මක වන තරඟ මාලාවක් ක්‍රීඩා පිටියේ නිවතට පන්දුව ඇදී තරඟ වටේ ජයග්‍රහණය 25ට 19ක් ලෙසින් වරාය අධිකාරිය තමන් සතු කර ගැනීමෙන් අනතුරු මෙන්න පන්දු පිරිනැමීම නවාෆ්ගෙන් වමත් පන්දු පිරිනැමීම ලසිඳුගේ ලබා ගැනීම මෙන්න පාබස්සර ක්‍රියාත්මක වෙනවා විදුලි බල මණ්ඩල ක්‍රීඩකී මෙන්න පිරිනැමීම සාර්ථකයි ලබා ගැනීම ෂාන්ගේ ලක්කිම වැඩි පැමිණෙන පන්දු ඉතාමත් හොඳින් ලබා ගන්නවා ලසිඳුට හැකියාව ලැබෙන්නේ ලකුණක් බවට පත් කිරීමට එවර ක්‍රීඩා පිටියේ නිවතරයි පන්දුව ගමන් කරන්නේ උඩබැන පිරිනැමීම පබසරගෙන් හොඳින් ලබා ගන්නවා ලක්මාල් සැකසීම අයේෂ්ට ක්‍රීඩා පිටියේ නිවතටයි නැවතත් සහිත මේ වන විට හොඳ පන්දු පිරිනැමීමක් නැවතත් වැලැක්වීමට තබා එවර එල්ල කළ ලද පාර සාර්ථකයි පන්දු පිරිනැමීම වේගවත් පන්දු පිරිනැමීමක් එවර ඉතාමත් හොඳින් ලබා ගන්නවා වරාය ක්‍රීඩකී සංකගේ පහර ක්‍රීඩා පිටියේ නිවතරයි වෝලිබෝල් තරගමාලාවේ අවසන් මහා තරගයේ දෙවන වටයයි දැන් ක්‍රියාත්මක වන්නේ. කණ්ඩායම නියෝජනය කරන කැටිපන්දු ප්‍රහාරකයා සාර්ථක පාලන පිරිනැමීම මලීෂගේ අලංකාරය ස්වාධීනවට ප්‍රහාරය වරායකාරී කණ්ඩායමේ නමුත් ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට කිසිම ක්‍රීඩකයෙකුට තාමත් හැකියාවක් නැහැ. එවර ෂෙහාන් ආවරණය ලක්කෙනවා රුමේෂ් විශිෂ්ට ලෙස දස්කම් දක්වනවා. කවිස්ක නවක ක්‍රීඩකයාගේ පිරිනැමීම එවරස් ෂෙහාන් ලකුණු 5යි පිරිනැමීම ජාතික විදුලි බල කණ්ඩායමේ අංක 6 පන්දු පිරිනැමීම ලසින්දු මෙත්මාල් සාර්ථක පිරිනැමීමක් එවර ආවරණය සාර්ථක පන්දු පිරිනැමීමක් මලීෂගේ ඔසවා දීම පිටියෙන් ඉවතටයි හංසන 8යි 4යි මෙන්න සංක එවරත් අසාර්ථකයි අපි දක්වන අනතුරු ක්‍රීඩා පිටියට අවතීර්ණ විතින බව සාගරික සඳහන් කරා මතක් කරා 9යි 4යි මෙන්න දීප්ති රමේෂ් නැවතත් ඉපිලීම අවිෂ්කගේ ලබා ගැනීම පබස්සරට හැකියාවක් ලැබෙද ලකුණක් බවට පත් කරන්නට මෙන්න ෂෙහාන් සාර්ථකයි වර්ෂාන්ගේ පහර දුදානම් මෙන්න පිරිනැමීම ලසන්තගේ එවර පබස්සරගේ ලබා ගැනීම තරම් සාර්ථක නැහැ ඒ ඔස්සේ වලක්වාලීම සාර්ථක කරගන්නවා අයේෂ් 6යි 9යි ලකුණු සටහන විදුලි බල මණ්ඩල කණ්ඩායම ලකුණු 6යි වරාය අධිකාරිය ලකුණු 9යි
වෙන පහර එවර කවිෂ්ක සාර්ථකයි 10 වන ලකුණ. මලිෂගේ පිරිනැමීම. වේගවත් පහර වැළැක්වීමට තබා එල්ල කරන ලද පහර ක්‍රීඩා පිටිය තුලයි පන්දුව. තරගයේ ආරම්භය. පන්දු ලබා ගැනීම ඉදිරිබල කණ්ඩායමේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. පවසර දීප්ති රොමේෂ්ගේ ප්‍රහාරය සාර්ථකව කොට ගන්න ලැබුණා. නමුත් පවසර විසින් සෙමින් යොමු කරන ලද පන්දුව ඉදිරිබල කණ්ඩායම තුල කිසිම ක්‍රීඩකයෙකුට ලබා ගැනීමට හැකියාවක් නැහැ. ලකුණක් සමග පිරිනැමීම ශ්‍රී ලංකා වරාධිකාරී කණ්ඩායමට. එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි. වරාධිකාරී කණ්ඩායම ලකුණු 6යි. ඉදිරිබල කණ්ඩායම. මලීස ජාතික කණ්ඩායමේ පන්දු ඔසවන්න සූදානමින් පන්දු පිරිනැමීමට. පසුගිය මධ්‍යම ආසියානු තරගාවලිය තුළ ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට දස්කම් දක්වූ ක්‍රීඩකයා දීප්ති රොමේෂ්ගේ උස පන්දු ප්‍රහාරය නවාබ්ගේ ඉසවීම එවර සාර්ථකයි ශිහාන්. පසුපස ප්‍රහාරය වේගවත් ප්‍රහාරයන් කිහිපයක් අද දවසේ අපිට දැක ගැනීමට හැකියාව ලැබුණා අංක 9 ශිහාන්ගෙන්. එම සාර්ථක ලකුණු ලබා ගැනීම සමග ලකුණු 7යි විදුලිබල කණ්ඩායම ලකුණු 12යි වරාධිකාරී කණ්ඩායම. පන්දු පිරිනැමීමට සූදානමින් විදුලිබල කණ්ඩායමේ පන්දු ඔසවන්නා නවාබ්. මීට සුළු මොහොතකට පෙර ජාතික ශූරයන් බවට පත් වූ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ඔබට දැක ගැනීමට මේ අවස්ථාවේදී පුළුවන්. චමින්ද දර්ශන නමුත් හැකියාවක් නැහැ ලකුණක් බවට පත් කර ගැනීමට. පවසර ක්‍රියාත්මකයි. ආවරණය පන්දු පිරිනැමීම පවසරගේ පිරිනැමීම සාර්ථකයි වර වෙන සකසාදීම වේගවත් පහර නැවතත් වැළැක්වීමට හසු කර ගන්න වුණායවර. තවත් හොඳ තෝරණයක් ලබා දුන්නේ විනිසුරුවරු. 13යි මෙන්න දීප්ති රොමේෂ්ගේ පිරිනැමීම ක්‍රීඩා පිටියෙන් ඉවතටයි. දැන් ලෝකයේ පවතින වේගවත් ක්‍රීඩා පහතරට අයිති ක්‍රීඩාවක්. අපිට ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ ලීගය තුල තෙවැනි විනිසුරුගේ අවස්ථාව ලබා ගැනීමට අයේෂ්ගේ පිරිනැමීම පවසරගේ ලබා ගැනීම මලිෂගේ සැකසීම කවිෂ්කගේ ඉපිලීම සමගින් ලකුණ වුණ ක්‍රීඩකයන් අපට මෙවර දැක ගැනීමට හැකියාව ලැබෙනවා. භද්‍ර යෞවනයේ පසුන ක්‍රීඩකයන් එවර මේ සංඥාව වාසනාවන්ත පන්දු පිරිනැමීමක් පන්දු පිරිනැමීමට ගම්පහ බණ්ඩාර නායකයින් වොලිබෝල් ක්‍රීඩාවට පිවිස ඩී.එස්. සේනානායකය තුලින් වොලිබෝල් ක්‍රීඩාව තුල තාමත් ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. හොඳ පහරක් ක්‍රීඩා පිටිය තුලයි පන්දු ලස්සඳුගේ පිරිනැමීම උඩ පැන පන්දු පිරිනැමීම කොළඹ රාජකීය විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පිවිස ජාතික කණ්ඩායමේ කලක් නායකත්වයේ දරූ ක්‍රීඩකයාගේ පිරිනැමීම සාර්ථක ලබා ගැනීමක් සාගරගෙන් ඉවර. මෙන්න ෂාන් නැවතත් ක්‍රියාත්මකයි. තවත් ලකුණක් එකතු මෙන්න පිරිනැමීම ෂාන්ගේ. එවර සාර්ථක වන්නේ නැහැ ෂාන්ගේ උත්සාහය. සාර්ථක පන්දු ලබා ගැනීම පවසරගේ විශිෂ්ට පිටිය රැකීමක්. එය ලකුණක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබුණා. රුමේෂ්ගේ පිරිනැමීම සාර්ථකයි ඉවර ලබා ගැනීම. සකසා දීම වේගවත් පහර ලස්සන සාර්ථකව පන්දුව ක්‍රීඩා පිටිය වෙත කැඳවනවා. මෙන්න කවිෂ්ක සාර්ථක වන්නේ නැහැ. තවමත් පන්දුව දෙපසට දෝලණය වෙමින් තිබෙන්නේ. නිදහස් අවස්ථාවක් කැඳවනවා. ඉවරක් වැලකීම් මග හරවමින් මලීෂ රවිස් නැවතත් කුලාරගේ ලබා ගැනීම එවර ස්ථානගත කරනවා නවාබ්. කල 13යි විදුබල කණ්ඩායම පන්දු පිරිනැමීම විශිෂ්ට ගොඩ ගැනීමක් විදුබල කණ්ඩායම විසින් ලකුණක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. 14යි විදුබල කණ්ඩායම මලිස් සෝදානමින් පන්දු පිරිනැමීමට සාර්ථක පිරිනැමීමක්. පබසර ක්‍රියාත්මකයි. නමුත් ලකුණක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාවක් නැහැ. ෂහාන් විශිෂ්ට ගොඩ ගැනීමක් මලිෂගේ එසවීම ලසිදු මෙත්මල් ක්‍රියාත්මකයි. තාමත් පන්දුව දෝලනය විශිෂ්ට ගොඩ ගැනීම කිහිපයක්. නමුත් මලිත් පන්දු පිරිනැමීමට සූදානමින් හංසන නමුත් තරගය තුල තිබිය යුතු ජවය සහ උද්වේගකාරී ස්වරූපය පොඩ්ඩක්
මදි කියන මට්ටම තමයි මට දැන් පිරිනැමීමට මලීෂගේ පිරිනැමීම සාර්ථකයි. ලබා ගැනීම සාර්ථකයි. වෙන දීප්ති රමේෂ් විශිෂ්ට පන්දු ගොඩ ගැනීමක් කර ලසිඳු මෙත් මාල් වසන්ත අප්‍රියගෙන්. ශහාන් සිටින්නේ 20යි. විදුලි බලය 16යි. මෙන්න පිරිනැමීම සාර්ථකයි ලබා ගැනීම. සකසාදීම වලක්වාලීමට හසු කරගන්නවා ආයේෂ් වරාය අධිකාරිය. ලසිඳුගේ ලබා ගැනීම මලිෂ්‍යගේ සකසාදීම පවසරට තරම් හොඳ සැකසීමක් නෙවෙයි ලැබෙන්නේ. නිදහස් පවස්ථාව සාර්ථක කරගන්නවා අයවර ප්‍රහාරකයා ඉතාමත් ඉහළ පිළිමක් සහිත ක්‍රීඩකයාගේ පන්දු පිරිනැමීම. තමත් හොඳින් ලබා ගන්නවා. ඉතාමත් හොඳින් ආයේෂ් කැඳවනවා අයවර නවාෆ් කෙටි පන්දු ප්‍රහාරය සඳහා තත්ත්වයට පත් කිරීමට 18-20ක් අතිබේදී පන්දු පිරිනැමීම සාර්ථකයි ලබා ගැනීම. මෙන්න සකසාදීම. වැලක්කීමේ වැදී පතිත වුණේ එමගේ ලකුණක් සමග පිරිනැමීම ලබා ගත්ත විදුලි බල කණ්ඩායම එවර සාර්ථක වන්නේ නැහැ. අවිස්ක කණ්ඩායමට එරෙහිව විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන් නැවත තරගයට අවතීර්ණ වීම ඉතාමත් විශිෂ්ට අයුරින් සිදු කරන ආකාරය දක්නට ලැබෙනවා. වෙන ලසිඳු මෙත්මාල් නැවතත් වරක් කොළවා 21යි මෙන්න බලාපොරොත්තු ලකුණු සමගිරීම මාව සඳහන් කරා වරායත් පන්දු පිරිනැමීමට සාර්ථකයි. සාගර වෙතයි පන්දු පිරිනැමීම 21යි ලසිඳුයි කැඳවන්නේ. අවස්ථාව විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන්ට සකසා දෙනවා නැවතත් ශහාන් වෙත පන්දු සැකසීම. එවර ක්‍රීඩා පිටියේ නිවතරයි පරිපූර්ණ සැදෙද්දී කණ්ඩායම් නායක චමින්ද දර්ශන සූදානම් පන්දු පිරිනැමීම සාර්ථක පන්දු පිරිනැමීමක් ශහාන් එවර සාර්ථක වන්නේ නැහැ. ශහාන් යාමට විශේෂ බලපෑමක් සිද්ධ කරනවා තරගයේ සම්පූර්ණ ජයග්‍රහණය උදෙසා. දර්ශනගේ පිරිනැමීම සකසා දෙනවා. කනිෂ්කව තමයි ක්‍රීඩා පිටියට කැඳවුවේ. වැලක්වීමට හසු කරගත්තා ලසිඳු නැවතත් සෙට් පොයින්ට් අවස්ථාව තුල රැඳී සිටින්නේ. ඉතාමත් හොඳ පන්දු ගොඩ ගැනීමක් කවිෂ්කගෙන්. මෙන්න නැවත ශහාන් ස්ථානගත කිරීම සාර්ථක වන්නේ නැහැ. සකසාදීම කාටද? සකසාදීම අවිෂ්කට. අවිෂ්ක වැලක්වීමට තබා ඉල්ලීමට උත්සාහ කරන්නේ පන්දු කරයි. ආයේෂ්ගේ පිරිනැමීම ලසිඳුගේ ලබා ගැනීම සාගරගේ සකසාදීම ලසිඳු මෙත්මාල් වසන්ත අප්‍රිය සෙමින් ස්ථානගත කිරීමේ උත්සාහය සාර්ථක වන්නේ නැහැ ඉවර. එවර සාර්ථකයි අප සම්බන්ධ කරන නාලිකාවන් හැටියට අප දන්වා සිටිනවා. මෙන්න තුන්වෙනි වටේ පන්දුව පිරිනැමුවා. දල ස්පර්ශ කිරීමේ වරදට මේස පන්දු බැඩ්මින්ටන් මේ ආදි වශයෙන් තමයි ලෝක පූජිත විචාරකයින් ක්‍රීඩාවට අදාළ ඒ සුවිශාල අයවලුන් නම් කර තිබෙන්නේ ලෝකන දරුවන්ට මේ ක්‍රීඩාවේ සුවිශේෂ අවස්ථා පිරිනමන්නට සූදානම්. ජම්පින් සර්විස් වේගෙන් මුදාහල පන්දුව ලබාගෙන පාරක් කෙල්ල කරනවා. පසු කලාපයේ සිට ලබාගෙන ලසිඳු මෙත්මාල් ප්‍රබල වොලිබෝල් තරුවක් හැටියට ලසිඳු නම් කරන්න පුළුවන්. ඉතා විශිෂ්ට පන්දු කොට ගැනීමක් විදුලි බල කණ්ඩායමෙන්. මෙන්න වරායෙන් ෂණික පහරක් කෙල්ල කළා. දෝලන වෙනවා දෙපසට. පහරට පහර හරි ලස්සනයි. බලන්න ආස හිතෙනවා. ප්‍රියජනක ආකාරයෙන් පාරෙල්ල කළා. වර්ධනය කරමින් ලබා දුන්නා. ඒ තමයි මෙහි ඉතිහාසය. මෙන්න ලාසිඳු මෙත්මාල් මං ඉහළ පැන පහරවල් එල්ල කරන්නේ. බලමු. මෙන්න අරවා පහරක් එල්ල කරනවා. වලක්වාලීමේ වැදී කාන්තා රම්පදක්කම දිනාගත් බවත් මතක් කරන්නට ඕනේ. ක්‍රීඩා පිටියේ නිවතට ඔබට අවස්ථාව. ලෙස් පෙරේරා කවිෂ්කගේ පන්දු පිරිනැමීම වරාධිකාරී කණ්ඩායමේ විශිෂ්ට ප්‍රහාරයක් ශහාන්ගෙන්. නමුත් දක්ෂ කොට ගැනීම පවසරගේ පස ප්‍රහාරය සාර්ථක කොට ගැනීමක්. එවර විදුලි කණ්ඩායම ලසිඳු මෙත්මාල් පාලනයක් ඇතිව සිදු කරනු ලබන පන්දු පිරිනැමීමක්. නීත්‍යයක් යටි පන්දු ප්‍රහාරකයක් ලෙස කටයුතු කරන ආයේෂ් අද දින විදුලි බල කණ්ඩායමට තමගේ දායකත්වය ලබා දෙනවා. ජාතික ලීගය තුල උපරිම ලබා ගැනීමෙන් ඔහු විශිෂ්ට පන්දු ප්‍රහාරයන් කිහිපයක්ම කරනු ලැබුවා. නැවතත් ක්‍රියාත්මකයි පවසරගේ වේගවත් ප්‍රහාරය විදුලි බල කණ්ඩායම මෙම තරඟ වටය ජයග්‍රහණය කළ යුතුමයි. මෙම තරගාවලිය තුළ රැඳී සිටීමට නම් කලාව පැවතුනේ 1951 වසරේ බවත් මතක් කරනවා. අදටම නෙවෙයි ජාතික පිරිම කණ්ඩායම පිරිනැමීම වරාධිකාරී කණ්ඩායමේ
මලීෂ පන්දු ඔසවන්න. ශිහාන් ක්‍රියාත්මකයි. සාර්ථක පසුපස ප්‍රහාරයක්. ඉදිරිපස කලාපයේ ආවරණ ඉතා ශක්තිමත් බවෙන් අපිට දැන් දැක ගන්න පුළුවන්. ජාට යමින් ලකුණු තාත්තය ඉහළ නංවා ගන්නවා විදුලි බල කණ්ඩායම. ලසින්දු මෙත්මාල් සෙමින් යොමු කළ පන්දුව. ශිහාන් ප්‍රබල උත්සාහයක් මලීෂගෙන්. නමුත් සාර්ථක වන්නේ නැහැ. ක්‍රියාත්මක වෙනවා. මෙන්න පන්දුව පිරිනැමෙනවා. උසස් ගණයේ පන්දු පිරිනැමීමක් ලබාගෙන ඉතාමත් බැක් ඇටැක් පසු ආක්‍රමණශීලී පහර ලබා ගන්නවා විදුලි බල කණ්ඩායමෙන්. සෙමින් ලබා දෙනවා අවස්ථානුකූලව. එයට සමාන්තර ඔස්වා දීමකට පහර එල්ල කළත් විදුලි බල කණ්ඩායමෙන් පහරට පහර එල්ල කරන්නට යාමේදී ශහානුත් වෙන්නපුව ජෝසප් පාස් විද්‍යාලයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වුණේ. පන්දුව දෙවරක් ස්පර්ශ කිරීමේ වරද කපිල ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන වොලිබෝල් සම්මේලනයේ මෙහෙවන ජාතික ශූරතා වොලිබෝල් තරඟමාලාවේ පිරිමි අවසන් තරඟය පහරක් එල්ල කරනවා. ඔහු රුචිකත්වයක් දක්වනවා. දීප්ති රමේෂ් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සන්තයා ගෙනේවිද මෙන්න වසන්ත ජම්ප් ලෝට්ටමේට භ්‍රමණය වෙන අයුරින් ඒට පහරක් එල්ල කරනවා. අද මුළු ක්‍රීඩාංගණයන අරා සිටිනවා. අතුරු සිදුන ඇතුව පිරීතිරී යන මොහොතක ලී ක්‍රමයට එහි අවසන් තරගයයි මේ පැවැත්වෙන්නේ. මෙන්න පන්දුව ලබා ගත්තා. සමාන්තර ස්වාධීමක් ලාසින්දු මෙත්මාල් නැවත උන් වට දෙකක් පරාජය වෙලා තිබෙන්නේ. පාරක් එල්ල කරනවා. වලක්වාලීමේ වැඩි පිටියේ නිවතට යන්නේ හැටියට අපහායක වී සිටිනවා. ඒ වගේම මංචය ආයතනයේ විධායක නිලධාරී වොලිබෝල් සම්මේලනයේ ඉහළ වෙනවා. වේගවත් පන්දු යොමු කිරීමක් නමුත් හොඳින් පන්දුව ලබා ගත්තා. මලීෂගේ පන්දුව ස්වාධීම තුල නැවතත් විදුලි බල කණ්ඩායමට අවස්ථාව මෙන්න වරායට උපක්‍රම සියල්ල භාවිතා කරන ආකාරය දකින්නේ ක්‍රීඩා පිටියේ නිවතට පන්දුව ඇදී යන මොහොතේ මාංචි ජාතික ශූරතා තරගාවලියේ දෙවන වටය තුල ඔබ මේ නැදී සිටින්නේ ජාතික කණ්ඩායමේ නායකත්වයේ දරූ ක්‍රීඩකයා ශිහාන් නෙවර අසාර්ථක මේ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්. ඔහුගේ නගනියා ජාතික ලීගය තුල ක්‍රීඩා කරන වොලිබෝල් පවුලකට උරුමක කරන ක්‍රීඩකයෙක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ තරගාවලියේ ඉතිහාසය එවර කෙටි පන්දු ප්‍රහාරකයෙක් ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයා සාර්ථක ලබා ගැනීමක් ලසින්දුගේ එසවීම පකොළ උස පන්දු ප්‍රහාරකයා වමත් ප්‍රහාරකයෙක් පබසරගේ ප්‍රහාරක දක්ෂ ගොඩ ගැනීමක් ඉදිරි බල කණ්ඩායමේ දීප්ති සෙමෙන් යොමු කරන පන්දුව ආවරණය තුලයි. නමුත් සාර්ථක ගොඩ ගැනීමක් මලීෂගේ එසවීම කවිස්ක නමුත් පන්දුව තවමත් දෝලනයේ ක්‍රීඩා පිටියෙන් ඉවතටයි පන්දු ක්‍රීඩාවේ ප්‍රධාන මිනිසුරු සතුයි. අකින්දුගේ පිරිනැමීම සාර්ථකයි. දීප්ති රොමස්ගේ වේගවත් ප්‍රහාරය බිඳුවක් ලෙස ඉදිරියෙන් වරා අධිකාරී කණ්ඩායම තරගයේ තෙවන වටයයි මෙම ක්‍රියාත්මක වන්නේ. මලීෂගේ එසවීම නමුත් සාර්ථක එසවීමක් නොවේ. පන්දුව සුනම්මේ දණ්ඩේ වැදුණු බවට ප්‍රධාන විරුසුගේ සංඥාව සමග ලකුණක් සමග පිරිනැමීම විදුලි බල කණ්ඩායම. විදුලි බලය ඉදිරියෙන් ලකුණු 18යි ලකුණු 17යි වරා අධිකාරී කණ්ඩායම. තරගයේ ශූරතා කුසලානය තමන් සතු කර ගැනීමට නම් විදුලි බලය කෙසේ හෝ මෙම තරග වටේ ජයග්‍රහණය කළ යුතුයි. නැතහොත් 2024 ජාතික ශූරතා තරගමාලාවේ ශූරතා කුසලානය වරාධිකාරයට හිමි වෙනවා නිසකයි. මලීෂගේ එසවීම කවිෂගේ ප්‍රහාරය දක්ෂ ගොඩ ගැනීමක් ශිහාන් නවාබ්ගේ එසවීම පවසර ක්‍රියාත්මකයි. නමුත් පවතරට හැකියාවක් නැහැ ලකුණක් බවට පත් කර ගැනීමට පන්දුව තවමත් දෝලනය. දීප්ති ක්‍රියාත්මකයි නමුත් අයමට පිරිනැමීමට සූදානම්යි. මලීෂගේ පාවෙන පිරිනැමීම සාර්ථක ලෙස ලක්මල් ලබා ගන්නවා. වේගවත් පන්දු ප්‍රහාරයක් එවන ටික ලීගය තුල අපිට දැක ගැනීමට හැකියාව ලැබුණා. දීප්තගේ උඩපැන පිරිනැමීම කවිෂගේ විශිෂ්ට ප්‍රහාරයයි. ජෝසප් පාස් විද්‍යාලයෙන් බිහි කළ විශිෂ්ට ක්‍රීඩකයා
ආදරණීය හිතවතුනි මෙන්න පන්දුව යොමු කළා. අවාසනාවන්ත පන්දු යොමු කිරීම අතරු ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. ඔහු රැකියාව කරන්නේ වරාය නිසා වරායට අද ක්‍රීඩා කරනවා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට දායාද වුණේ. පහරට පහර එල්ල කරමින් මෙන්න අංක 2 කලාපේ පන්දු කොට ගැනීම ඉතාමත් අපූර්වයි. ලස්සන තරඟයක්. පහරට පහර මේ ජාතික ශූරතාවය. මෙන්න මධ්‍ය ඔසවාදීමකට පහරක් එල්ල කරනවා. වොලිබෝල් ක්‍රීඩාවේ ඔසවාදීම් සිව් වැදෑරුම් ඔසවාදීම් තිබෙනවා. කෙටි ඔසවාදීම්, මධ්‍ය ඔසවාදීම්, ඉහළ ඔසවාදීම් සහ සමාන්තර ඔසවාදීම්. ෂෝට් පාස් කියනවා, ලොන් පාස් කියනවා, ක්වික් පාස් මේ ආදී වශයෙන් වොලිබෝල් ක්‍රීඩාවේ ඒ ඔසවාදීම් ගණනාවක් සම්බන්ධ වෙනවා මේ ක්‍රීඩාවට. මෙන්න සමීර සූදානම්. එදා ජාතික කණ්ඩායමේ දිදුලන තරුවා නායකත්වය පවා දැරුවා. පන්දුව මුදා හැරියා. හොඳ මුදා හැරීමක්. සමීර නිසාම ලකුණක් උස පන්දු ප්‍රහාරකයා සමීර වයස අවුරුදු 43ක ක්‍රීඩකයා නැවතත් හොඳ පිරිනැමීමක් ලබා දුන්නේ. මෙන්න මේ අවස්ථාව ලබා ගැනීමද වරාය මෑත්මාල් තමගේ කලාපේ සූදානම් වෙලා ජම්පින් සර්විස් වේග පන්දු පිරිනැමීමක් පුදුම වාසනාවක්. සමීරව මනේ කරනවා. පන්දු මුදා හරිනවා. වේග මුදා හැරීමක් ඒ ලබා ගත්තා. ලබාගෙන ඉතාමත්ම ප්‍රශංසනීය පහරක් එල්ල කරනවා. පෙසේනේ නායක විද්‍යාලයේ සොයාගත් ක්‍රීඩකෙක්. 24යි 21යි. මෙන්න 24 කණ්ඩායම ලස්සන මෙත්මාල් ලබා ගනිමින් 2024 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙහෙවනු ලැබූ ජාතික වොලිබෝල් ශූරතාවය දිනාගත් වග